මරේ මරුයි බසේ සිටි මගියෙක් ඔලක්කුවක් කළේය. අන්න දැක්කද? තවත් ජොලි බඩුවක්. මරේ මරු කියනවා. අන්න එහෙම තමයි. අපි කවුරුත් මැරෙන මිනිස්සු. ඒ කියන්නේ මැරෙන මිනිස්සු නිසා පොඩි ඒ කියන්නේ මත්පැන් වලින් බමන හිසක් තියෙන මිනිහෙකුට තියෙන තාර්කික ක්‍රමවේදයක් නේ ඒක. ඒ කියන්නේ මේ මත්පැන් බීම කියන එක සාධාරණීකරණය කරනවනේ. පැහැදිලිද? බසය දැන් අඛණ්ඩව වේගයෙන් හැලහිප්පෙලිකමකින් තොරව ගමන් කරයි. බසය තුළ වූ දුර්ගන්ධය තවමත් පහ වී ගොස් නැති බැවිනි. ඇතැම් අය එය කොතනින් හමන්නේ යැයි දැනගැනීමට විමසිලිමත් වනු පෙනේ. ඔලොක්කුව නිසා හිත පැරුණු නිසාදෝ බීමත් මිනිසා මද වේලාවක් නිහඬව ගමන් කළේය. ඉතින් බස් එකට ගොඩ වෙන්න ඉස්සර තවත් එකක් දාගන්න ඇති නේදයි අසල අසුනක සිටි මගියෙක් ඔහුගෙන් ඇසුවේ. නැවත ඔහුගේ කට ඇවිස්සීමට විය හැකිය. එහෙම නෑ. මම ඇවිල්ලා දරුවන් 5 දෙනෙක්ගේ පියෙක්. දරුවෝ කී දෙනෙක්ගේ පියෙක්ද? 5 දෙනෙක්ගේ. දැන් උඹලා 5 දෙනෙක් කිව්වහම hina වෙන්න එපා බං. ඒ කාලේ 5ක් කියන්නේ මදි. තේරෙනවද? අඩුම තරමේ දුසිමක්ක් ගේක හිටියා. නේද? මේ ප්‍රමාණවත් නෑ. සාමාන්‍ය ඒ කාලේ අම්මලාගේ ආච්චිලාගේ පවුල් දැක්කහම දන්නවනේ 7යි 8යි 10යි 11යිනේ පොඩි මල් පෙරහැරක් වුණා පවත්වන්න පුළුවන්. නේද? ගෙදර කට්ටිය එකතු වුණාට පස්සේ කී දෙනෙක් ඉන්නද ආච්චිගේ පවුලේ? 5යි. මදිනේ. 8යි. 6යි. 8යි. 6යි. 8යි. 15යි. 14යි. 7යි. කීයද? අයකනේ. ඉතින් ඔය මම දන්න මිනිස්සෙක් හිටියා රත්නපුරේ. ඒ මිනිස්සයාගේ පවුලේ සමාජික යට දරුව ප්‍රමාණය 26ක් ඉන්නවා. කසාද 4යි. කසාද 4යි. හොඳ අවුරුදු 70 පැනලා අපිට වැඩි නිරෝගීව ඉන්නවා. දැන් 5ක් බැඳලාද කියලා කියන්න බෑ. තේරෙනවද? සීවලේ ග්‍රවුන්ඩ් එක ළඟ. හරිද? දැන් 5ක්ද කියන්න බෑ. හරි ආඩම්බරෙන් හැබැයි කියන්නේ. මට දරුගුණ පුරව මෙච්චර ප්‍රමාණයක් ඉන්නවා කියලා. නේද? හරියට ගත්තොත් එහෙනම් පාර්ලිමේන්තුවෙන් වෙන ඡන්ද ඕනේ නැහැ. ඒ ටික ඇති. ඒ කියන්නේ හොඳට අනාගතේ බලන මිනිස්සු පුතේ. හරි? දැන් වගේ නෙවෙයි. ඊට පස්සේ ඕගෙන් ඇසුවේ නැවත කට ඇවිස්සීමට විය යුතුයයි. එහෙමනේ මම ඇවිල්ලා දරුවන් 5 දෙනෙක්ගේ පියෙක්. උනුත් අද බලාගෙන ඉන්නවා ඇති තාත්තා පඩි අරගෙන කටට රහට කන්න මුකුත් අරගෙන ගෙදර එනකන්. ඔහු ගොතගසමින් එනමුත් එවන් එක්තරා හැඟීම්බර ශෝකී ස්වභාවයකින් කීයේ. දැන් ඒ තුල තියෙනනේ පොඩි මානසික ස්වરૂපයක්. තාත්තා එනකම් බලන් ඉන්නවා. තාත්තා බීලා එනකම් බලන් ඉන්නේ නේ. දැන් තේරුණාද? දැන් තාත්තා ඉස්සලාම පඩිගත් අරගෙන හරි බෝනස් අරගෙන හරි තාත්තගේ විනෝදේ වෙනුවෙන් දෙයක් කළානේ. එතනින් එහාට තියෙන ප්‍රශ්න ටිකනේ තියෙන්නේ. ඊට පස්සේ බලන්න මගේ බාල පුතා හැමදාම කියනවා තාත්තේ මේවත් එක්ක බත් කන්න පුළුවන් නේ. හැමදාම සම්බෝලයි කිරි හොදි බතුයි. එහෙම නැත්නම් කිරි හොදි සම්බෝලයි බතුයි. ඒ කියන්නේ එකම මෙනු එක තමයි පාවිච්චි කරන්නේ. මේ වගේ මේකට අපි hina වෙන්න හොඳ නැහැ. මේ විදිහටවත් කන්නේ නැති මිනිස්සු ලංකාවේ ඕන තරම් ඉන්නවද නැද්ද? ඕන තරම් ඉන්නවා. එක්කෝ කිරි හොදි මැල්ලුමුයි බතුයි. මැල්ලුමක් ඉතින් අර ෆැෂන් ෆෘට් වලේ කොළ තියනකන් විතරයි. සමහර දාට ඒ මුකුත් නැහැ හුලන් විතරයි. සමා වෙන්න ඕනේ. මම මේ කතා කරන්නේ ඇත්තයි. මම කවදාකවත් බොරු කියන්නේ නැහැ. දැන් ඔයාලට පේනව නේද මේකේ ඉන්න මේ කතානායක මේකේ අවශ්‍යතාවයේ තියෙන මිනිස්සයා ඇතුළු හැඳට නැඹුරු වෙච්ච ප්‍රකාශයක් නේද කියන්නේ. ලියාගන්න මෙම කෙටි කතාව තුළ මෙම බීමත් මිනිසා බීමත් මගියා සිය ඇතුළු හදට නැඹුරුව සිදු කරන ප්‍රකාශය ඉතාමත්ම සංවේදී සිද්ධියකි. මෙහිදී
සහෘදයාට ඒ පිළිබඳව මානවවාදී දෘෂ්ටියකින් බැලිය හැකි වී ඇත. උපුටා ගැනීම ලියන්න පුතේ. උද්ෘත ඇතුලේ මෙහෙම ලියන්න. සමහර දාට ඒ මුකුත් නෑ. හුලන් විතරයි. සමාවෙන්න ඕනේ. මම මේ කතා කරන්නේ ඇත්තයි. මම කවදාවත් බොරු කියන්නේ නෑ. උද්ෘතේ වහන්න. ආගන්න පුතේ දැන්. ඇතැම් මගීන් මදත් දුක්බර මුහුණු පාමින් ඔහු දෙස බලනු පෙනේ. අම්ම පමේ ඇත්තමයි. ඉතින් මන් අද උදේ එනකොට දරුවන්ට කිව්වා, දරුවනේ අද තාත්තා බෝනස් අරගෙන එනකොට උඹලට කටර රහට කන්න මසක් මාළුවක් අරගෙන එනේ කෙනවාමයි කියලා. මේ මගේ කෝට් සාක්කුවේ ටොපි 10කුත් ඇති. එකාට 2 ගානේ. ඔව් කාපල්ලා. අදවත් කාපල්ලා දරුවනේ. කෙටි විරාමයකට පසුව ඔහු නැවතත් කතා කළේය. මං හිතන්නේ මේ අවස්ථාව තමයි අතිශයින් සංවේදී අවස්ථාව. තේරුණාද? ලියන්න කෙටි කතාවේ සිද්ධිදාමය අතුරින් පහත සිද්ධිය මුල් කොටගෙන අතිශය සංවේදීතාවයක් සහෘද සිස්සතන් තුළ ඇති කරයි. උපුටාගෙන ලියන්න පුතේ. ඔව් කාපල්ලා. අදවත් කාපල්ලා. දරුවනේ කෙටි විරාමයකට පසුව ඔහු නැවතත් කතා කළේය. මම දුප්පතා. මොනව කරන්නද? උඹලට රාජභෝජන දෙන්න පුළුවන් කමක් තියෙනවා නම් උඹලගේ මේ දුප්පත් තාත්තා ඒවත් නොදී ඉන්නේ නෑ දරුවනේ. දැන් ඔයාලට පේනවා ඇති මේ මිනිස්යාගේ හිත තුළ තියෙන දාරක සෙනෙහස. ඒ මිනිස්යා ආර්ථික ශක්තියක් නේ. පුතේ මතක තියාගන්න, සමස්ත මේ රටේ ඉන්න බහුතරයක්
මිනිස්සුන්ගේ කතාවක් මේක. සමහර මිනිස්සු තමන්ගේ දුක් ගැනවිල්ල ප්‍රකාශ කරනවා. සමහරු හිතේ හංගගෙන ඉන්නවා. තමන් අනේක අප්‍රමාණ ප්‍රමාණයක් මේ රටේ තාත්තාවරු සමහර වෙලාවට වඩේකයි ප්ලේන්ටියයි ගහන්නේ වැඩ ටික කරගෙන යනවා. හැබැයි දරුවන්ට හොඳට කන්න දෙන්න උත්සාහ කරනවා. එයාලගේ හිත තුළ තියෙන දුක් ගැනවිල්ල ගොඩක් වෙලාවට ඉදිරිපත් කරන්නේ නැහැ පුතේ. සමහර වෙලාවට ඔයාගේ තාත්තගේ කතාවත් මේකම වෙන්න පුළුවන්. අඩු වැඩි වශයෙන් අරගෙන. පැහැදිලිද? ඔයාලව සතුටෙන් තියන්න බොහෝ දුක් විඳිනවා මේ මිනිස්සු. මේ බලන්න. ඒ දුප්පත් මම කොහමද ඒවා දෙන්නේ? ඔව් හිස කණුවෙහි ඔබාගෙන ඇඬුම් මාසොරෙන් තමාටම කියා ගන්නට විය. හේමසිරිද විලාපයක්සේ ඇසෙන ඒ වදන් වලට ශෝකයෙන් යුතුව සවන් දීගෙන සිටියේය. මෙහි සඳහන් හේමසිරි මොකද කරන්නේ? එයාත් ඒක අහන් ඉන්නවා. මේක මහා අඳෝනාවක් දුක් ගැනවිල්ලා තේරුණාද? හැබැයි එවැනි චරිතෝන තරම් අපේ රටේ ඉන්නවා. මම අඩියක් ගහන්න ගියේ ඒක ඇත්ත තමයි. මට සමාව වෙලා දරුවනේ. මට තියෙන ප්‍රශ්න වල හැටියට මාත් එක දවසක් හරි සන්තෝෂ වෙන්න ඕනේ. එහෙම නේද? ඒත් මම බාර් එකේ වැඩිය පරක් වුණේ නැහැ. දොට්ට බැස්ස ගමන් දුවලා ගියා මාළු කඩේට. හොඳ වෙලාවට මාර්කට්ටුවේ දොරකඩ ළඟ හිටපු මිනිහා මාව අඳුරගෙන එක්කගෙන ගියා ඇතුළට. මතක තියාගන්න. නාගරික සමාජය තුල කපටියෝ වැඩි, කෛරාටිකයෝ වැඩි. අහිංසක මිනිස්සුන්ගේ වංචනික විදියට සල්ලි උපයන මිනිස්සු වැඩි. අයථා ක්‍රම වගේ. මේකේ රැවටෙන්නේ පුතේ ඔන්න ඔතන තියෙන කේදාන්තය මොකද දන්නවද? අපි රවට්ටන්නේ අපේ පන්ති එකෙක්මනේ. තේරුණාද? හරි අමාරුවෙන් දරුවන්ට මාළු කෑල්ලක් අරන් දෙන්න හදනකොට බොරු ඇඳුරුම්කමක් පාලා හොඳ තැනකින් අරන් දෙන්නම් කියලා සමහර වෙලාවට අඩුවෙන් කරනවා. සමහර වෙලාවට කුණු වෙච්ච මාළු දෙනවා. දැන් එහෙව් කතාවක් තමයි මෙතන වෙලා තියෙන්නේ. මේ බලන්න. එයා මාව එක්ක ගිහින් එයාගේ යාළුවෙකුගේ මාළු කඩෙන් රුපියල් 25කට මේ පරාකූරියාව අරන් දුන්නායි. ඔහු පාර්සලය මදක් උස්සා පෙන්වමින් කීය. කනවත් වෙලා බඩකට පිරෙන්න කන්න එපා එක දවසක්වත්. ඒ කියන්නේ මේ මිනිස්සු එදා දවසේ බෝනස් එකත් එක්ක Taman සතුටෙන් ඉන්න උත්සාහ කරනවා. රහට කන්න උත්සාහ කරනවා. හැබැයි මේ ජීවිත දුක් විඳින ජීවිත බව ඇත්ත. හැබැයි මානසික සතුටෙන් ඉන්න මිනිස්සු එදා වෙලා කන්න නැති වෙන්න ඉඩ තියෙනවා. හැබැයි ගෙවල් වල සතුට සමාදානය තියෙනවා මේ මිනිස්සුන්ගේ. පැහැදිලි. ඔය දුප්පා මිනිස්සුන්ගේ ජීවිතවල තියෙන ගොඩක්ම වාසනාවන්තම සිද්ධිය තමයි ඒක. පැහැදිලි. ආර්ථික වශයෙන් දුප්පත්. හැබැයි පවුලේ අය අතර තියෙන ගනුදෙනුව මහා පෝසත්. ස්වාමියා සහ බිරිඳ අතර තියෙන සම්බන්ධය, දරුවෝ අතර තියෙන සම්බන්ධය තේරුණාද? ඊට පස්සේ නැතුවයි පෙර කතා කළ මගියාම උල්පන්දම් දුන්නේය. ඔහුගේ මොවින් මෙම වදන් පිටවත්ම බසයේ සිටි බොහෝ අය ඔහු දෙස රවා බලන්ට වූයේ මෙතෙක් බසය තුළ දුර්ගන්ධය පතුරවාහල පුද්ගලයා ඔහු බව ප්‍රත්‍යක්ෂ කර ගැනීමෙන් ඇති වූ කෝපය නිසා විය යුතුය. අන්න ගඳ එන්නේ මේ කුණුමාල කූරියාගෙන්. ඕයෝවා කුණුමාලු ඕකත් අරගෙන බහිනවා. අපිටවත් බස් එකේ යන්න නෑයි. ඉදිරිපස්සේ සිටි මගියෙක් කෑ ගසමින් කීවේ බලන්න මේ මිනිස්සයා මත්පැන් බීලායි තියෙන්නේ. මත්පැන් බිව්වත් මට හිතනවා මම මේ මිනිස්සයාගේ පැත්ත ගත්තොත් හොඳයි කියලා වගේ. ඔයාලට හිතෙන්නේ නැද්ද? බීපු මිනිහෙක් බව ඇත්ත. පොඩ්ඩක් සුන්දර ගතියක් තියෙනවා නේද මේ මිනිස්සයාගේ? අව්‍යාජ ගතියක් තියෙනවා. අර මිනිස්සු බලන්න කොච්චර නරකද කියලා. මොනම කුණුමාලු කිව්වා? කවුද කියන්නේ? මේවා කුණුමාලු. තමුසේ මාළු කාලා නැහැ. මේවා මම අඳුරන මිනිහෙක් මට අරන් දුන්නේ. අඳුරන මිනිහෙක් කවදාකවත් මාව රවට්ටනවද? දැක්කද අව්‍යාජකම? තාමසගෙන අහයකුණු වෙලා වෙන්නේ නැති. ගිහින් පෙන්නනවා දොස්තර කෙනෙකුට. නියමයිනේ. සාමාන්‍යයෙන් බීපු මිනිස්සෙක් එක්ක කතා කළොත් කෙටි උත්තර හම්බ වෙනවද දිගු උත්තරද හම්බ වෙන්නේ? මහා පල්හැලි නේද තියෙන්නේ. හරි ලස්සන උත්තරයක් කියනවා නේද? ඊට පස්සේ කියනවා බසයේ සිටි බොහෝ අය ඒ බස් අසාසිනා පාල කළහ. තව ටික දුරයි දරුවනේ. උඹලා රැයට කන්නේ නැතුව හිටපල්ලා. තාත්තා මාළුත් අරගෙන රූන් ගාලේ එන හැටි උඹලට පේනවද? ඔහු නැවතත් දරුවන් අමතා කතා කරන විලසින්ද ඇසිය. ඒ කියන්නේ මේ මනුස්සයා බීමත්ව මේ මනුස්සයා දරුවොත් එක්ක කතා කරන විදිහට Tamanට හිතන දේ කියනවා. ඒවල මට නම් ඇති වෙන්නේ මාර සංවේදී භාවයක්. පැහැදිලිද? දුර්ගන්ධය හමන්නේ ඔහුගේ අත තිබෙන මල්ලෙන් බව නොදැක්ක සිටි අවස්ථාවට වඩා එය දැනගත් පසු එම දුගද දෙගුණ තෙගුණ වී දැනෙන්නට වූ ආසය.
එහෙත් යටපත් කරගෙන හේමසිරිගේ සිත කිසියම් ශෝකයකින් වෙලී ගොසිනි. මාළු වෙළඳ පොලේ මුදලාල්ලා තරව්කරුවන් යොදාගෙන තම මාළු විකුණා ගැනීමට නොයෙකුත් උපක්‍රම යොදා සිටි හැටි හේමසිරිට ප්‍රත්‍යක්ෂයෙන් දනි. එයා ස්ථිරවම දන්නවා හේමසිරි කියන්නේ ලේක් හවුස් එකේ නැත්තම් කතර කන්තර වැඩ කරන මිනිහෙක්. වරක් ඔහු අඳුරන මිනිසෙකු ලෙස පෙනී සිටි එවැනි තරවකරුවෙකුගේ චාටු බස් වලට තමාද රැවටි පියාගේ දාණයට නරක් වූ මාළුවක ඔසවාගෙන ගිය හැටි හේමසිරිට සිහිපත් විය. මෙම අසරණ මිනිහා දෙවනි ප්‍රෝඩාකාරයෙකුට හසු වී ඇතිවාට සැක නැත. ගමනේ අඩදුරක් ගෙවා බසේ පැපිලි යන හන්දිය පසු කරමින් තිබිනි. බසේ ගමන් කළ මගීන්ගේ සංඛ්‍යාව මදක් අඩු වූයෙන් මල් අතින්ගත් මිනිසාද බසේ ඉදිරියටම ඇදී ගියේය. දැන් ඔහු හේමසිරිගේ දර්ශන පතයට හසු වන්නේද යම්තමිනි. ඒ තුස්සණින් කරන ඔහුගේ කතාබස් හොඳට ඇසේ. යමු ඩිංගක් ඉක්මනට යමු. ඔය ඩිංගත් ඉක්මනට යමු. ඩ්‍රයිවරුන් නැහැ. ඔයට තුනුරුවන්ගෙම සරණයි. බසේ ඉදිරි දොරටුවෙන් එන සුළං පහර නිසාම මාළු පාර්සලයේ දුර්ගන්ධය දැන් මුළු බසේ පුරාම වඩාත් ප්‍රබලව විසිර යන්නට විය. ඕයි අරගෙන බහිනෝය කුණු මාළු පාර්සලේ එක්කෝග විසි කරනවා යයි එළියටයි ඉදිරිපස අසුරක සිටි මගියෙන් මෙවර තර්ජනාත්මකව කීය. ඒක හරි කතාවක් නේ. මාත් ටිකට් අරගෙනයි මේක යන්නේ. කමුසේ කියන්නේ මට පරාමාළු කානුවට විසි කරන්න කියලාද? නෑ. මම ඒවා මිරිසට උයාගෙන මගේ ධර්මවලත් වට කරගෙන කනවා. කමුසට බෑ ඒක නවත්තන්නේයි ඔහුද ඊට පිළිතුරු වශයෙන් අභියෝගාත්මකව කීවේය. හොඳ නරක කරන්නේ මොනවද කියන්නේ මොනවද කියන එක බීපු මිනිස්සෙක් දන්නේ නැහැ. හැබැයි සිහියෙන් ඉන්න මිනිස්සු දැනගන්න ඕනේ ඒකට ප්‍රතිචාර දක්වන විදිහ. ඔය ගැටුම් සමාජය තුළ ගැටුම් ඇති වෙන්නේ ගොඩක් වෙලාවට සිහියෙන් ඉන්න මිනිස්සයා අසිහියෙන් ඉන්න මිනිස්සයත් එක්ක ගැටෙන නිසා. මේ බලන්න. දැන් උරණෝ එම මගිය ආසුනේ නැගිට කොන්දස්තර අමතා ඔහු බිමට බස්සන ලෙස දැඩිව ඉල්ලා සිටියේය. කම්සලා බීපු මිනිස්සු බස්වල නන්වගෙන අපිටත් කනක් ඇහිලා යන්නේ නැයි තවත් අයෙක් කීය. මෙවර ඔහු අපේක්ෂා නොකළ ප්‍රතිචාරයක් බසේ තනින් තනින් නැගියනට විය. දසතින් නැගුණු එම ජනමතය ഘോഷාවක් බවට පත් විය. එවර ඔහු අසරණව වටපිට බලන්ට විය. ඕයි බාහිනා බස්සනවා කව අඩේ කුණුමාළුවා බෑපණ්ඩෝ ආදී වදන් තැනින් තැන මතුවී ආයේ. දැක්කද මිනිස්සුන්ට ඉවසන්න බෑ. මිනිස්සුන්ගේ මානසික ස්වරූපයක් නෑ. අදත් ඔහම තමයි පුතේ. සමාජය තුළ මිනිස්සු ඉන්නම් වාලේ ඉන්නේ. ඔයා හොඳට කල්පනා කරලා බලන්න. අව්‍යාජ අවංක මිනිස්සු අඩුයි. සමාජය තුළ ගැටුම් ඇති කරගන්න හේතුවක් නැතුව ගැටුම් ඇති කරන මිනිස්සු ඕන තරම් ඉන්නවා. කොමකින් කොමක් වේදයි නොදැන එම මිනිහා කෙරෙහි උපන් අනුකම්පාවෙන් බලා සිටි විනා හේමසිරි වෙනත් කළ හැක්කක් නොවිය. පිටුපස ආසනයේ සිටි බැවින් ඔහුට පක්ෂව වචනයක් කතා කිරීමට පව අවකාශයක් නැත. බසේ වැඩි දෙනාගේ ඡන්දය ඔහු බැස්විය යුතු බවය. එයින් කොන්දොස්තරද කිසියම් පියවරක් ගැනීමට සිදුවිය. ඔහු එම මිනිසා අසලට ගොස් ඊළඟ නැවතුම්පලේ බසය නැවැත්වූ විට ඉන් බසින් ලෙස ඉල්ලා සිටියේ. එහෙත් ඔහු එවර නීති කතා කිරීම අතහැර පහස් ශෝකාත්මක හඬකින් කොන්දොස්තරට බැගෑපත් විය. තව ටිකයිනේ කොන්දොස්තර උන්නේ. ඔය ටිකත් ඔහොම යමුකෝ. හොඳ පුතානේ. ඊළඟ නැවතුමේ බසය නවතාගෙන හිස අරවා උදෙස මදක් බලා සිටි රියදුරුට කොන්දොස්තර රහසින් කළ සංඥාව අනුව බසය නැවතත් පිටත් විය. දැන් කොන්දොස්තරට හිතනවා පව් මේ මිනිස්සයා කියලා. එහෙත් මගීන්ගේ ഘോഷා වඩාත් උස්සන විය. ගාලගෝට්ටියෙන් බේරීමට අවශ්‍ය බැවින් රියදුරු එවර තිරිංග තදකොට බසය අතරමඟ නැවැත්විය. ඕයොන්නේ අපට කරදර නොකර බහැලා අනිත් බස් එකේ නම ආයි රියදුරු අහු දෙසට හැරී කීවේය. අනේ ඩ්‍රයිවරුන් නැහැ ඔය පොඩ්ඩක් යමු. තව ටික දුරයිනේ. ඔහු බැගෑපත් විය. එහෙත් බීමා මිනිසාගේ ඇවටලි නොතකා මගින් කීප දෙනෙක් එකතු වී ඔහු අතින් අල්ලා කෝට් එකෙන් ඇදගෙන බසේ ඉදිරි දොරටුව වෙත ගොස් ඔහු බිමට තල්ලු කරනු හේමසිරි බලා සිටියේ කම්පා සිටිනි. දැන් අපි උනත් අනුමත කරන්නේ නැහැ නේද ඒ ක්‍රියාවලිය. ඊට පස්සේ බසේ අලි පිටත් වන මාත් සමග බිම හෙළුව මිනිසාට කුමක් වීදැයි හේමසිරි පිටුපස්ස වීදුරුවෙන් බැලිය. පිටුපසින් ආ මෝටර රථයක එළියෙන් එම මිනිසා පාරායිනේ වූ කානුවේ වැටි සිටින ඔහු දුටුවේ. එහෙත් එම මිනිසා අතෝ මල්ල බිමට වැටීමට ඉඩ නොදී එක් අතකින් වැරෙන් ඔසවාගෙන සිටින සැටිත් ඔහු විවර වූ මුඛයත් ඇඳුම්බර අසරණ මූණත් එක් නිමේෂයක් තුළ රථයේ ආලෝකයෙන් පෙනී නොපෙනී ගියේය. බසයේ සංසුන් ලෙස ඉදිරියට ඇදී යයි මද වේලාවකින් බසය තුළ දුර්ගන්ධයද මැකී ගියේය. එහෙත් නොසියුම් මිනිසුන් බහුතරය කළ එම ක්‍රියාවේ දුර්ගන්ධය වඩා ප්‍රබල වී කවියාට දැනෙන්නට විය. මෙන්න මෙතන තමයි කාව්‍යමය පණිවිඩය තියෙන. ලියා ගන්න. මෙම කෙටි කතාවේ කාව්‍යමය පණිවිඩය
මෙම කෙටි කතාවේ කාව්‍යමය පණිවිඩය පහත පරිදිය. කාව්‍යමය පණිවිඩය පහත පරිදිය. ගුටා ගැනීමල යන්න. එහෙත් නොසියුම් වූ මිනිසුන් බහුතරය කළ එම ක්‍රියාවේ දුර්ගන්ධය වඩාත් ප්‍රබල වී කවියාට දැනෙන්නට විය. උද්ෘතය වහන්න. පොතේ ඔයාලට පේනවාද මේ කෙටි කතාව තුළ එක පැත්තකින් නිකන් බීමත් මිනිස්සෙකුට පොඩි පාඩමක් ඉගන්වනවා වගේ. අනිත් පැත්තෙන් මනුස්සත්වයේ සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තියෙනවා. තවත් විදිහකින් ගත්තොත් එහෙම තාත්තා කෙනෙක් විදිහට වගකීම් සහිතව ජීවත් වෙන්න ඕන. පැහැදිලිද? ඒ මත්පැන් බීමට වැඩිය ඒ සල්ලි ටික ගෙදර අරන් ගිහලා කාලා බිලා දරුවොත් එක්ක හිටියොත් ඊට වැඩිය සතුටක් වෙනවා කියන එක තේරුම් ගන්න ඕනේ. පැහැදිලිද? ඒතර මේ කෙටි කතාව තුළ තියෙන්නේ සිද්ධාමය එවැනි අත්දැකීමක් මුල් කරගෙනයි ලියවිලා තියෙන්නේ.